ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත ගුණබර පින්වතුනි. අපේ ජීවිතය අපි කොහොමද සාර්ථක කරගන්නේ? අපේ ජීවිතයෙන් අපිට ගත යුතු කාරණා අපේ ජීවිතයේ වැරදි අඩුපාඩුකම් හදාගෙන ගියොත් තමයි අපේ ජීවිතයේ සාර්ථකත්වයක් දකින්නට ඔබට හම්බ වෙන්නේ. ඒ නිසා ඔබ බලාපොරොත්තු වෙන්නට ඕනි මගේ ජීවිතයේ වෙච්ච වැරදි අඩුපාඩුකම් හදාගෙන මගේ ජීවිතේ මම සාර්ථක මගකට ගෙන යන බව. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්බර දුවේ පුතේ, අපි ජීවිතය ගත කරනකොට අපි හැමතිස්සෙම මේ භෞතික ලෝකයේත් එක්ක තමයි අපි ජීවත් වෙන්නේ. ඒ ජීවිත කාලය ගත කරනකොට අපි හැමතිස්සෙම සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම එදිනෙදා කටයුතු වලට නිරත වෙමින් එදිනෙදා කටයුතු සාර්ථක කරගන්න තමයි අපි බලන්නේ. හැමතිස්සෙම අපි බලන්නට ඕනේ අපි යම්කිසි දවසක අපිත් මරණයටපත් වෙනවා. ඒ මරණයටපත් වෙන දවසේ අපි අසරණ භාවයටපත් වෙනවා. ඒ අසරණ වෙන භාවයටපත් වුණාට පසුව අපි බැරි වෙලාවකවත් ගිහිල්ලා දුකතිය උප්පත්ති ලැබුවොත් අපිට මොකද වෙන්නේ? අපේ ඥාතිවරු ඇවිල්ලා අපිට පිළිහිට වෙයිද? දැන් අපි මෙලෝ වශයෙන් නම් අපි රෝග වුණොත්, රෝගාතුර වුණොත් එහෙම අපේ ඥාතිවරු ඇවිල්ලා, අපේ හිතවත් වෙලා, අපේ දෙමාපියෝ ඇවිල්ලා අපිට උදව් උපකාර කරනවා. බෙහෙත් ද්‍රව්‍ය ආදී අරන් දෙනවා. ඒ වුණාට අපි යම්කිසි අවස්ථාවකදී කොයි මොහොතක හරි මරණයටපත් වෙනවා. ඒ මරණයටපත් වෙච්ච වෙලාවේ අපි අපේ සිතුවිලි ධාරා පිරිසුදු නැති වුණොත් කොයිද ගිහිල්ලා උප්පත්තිය ලබන්නේ? බුදුහාමුදුරුව අපට සඳහන් කරනවා පින්වත් දුවේ පුතේ, යම්කිසි අකුසල කර්මයක් කළොත් ඒකේ නා ගිහිල්ලා උප්පත්තිය ලබන්නේ දුගතිය බව. අපායවල තියෙනවා 120. ප්‍රධාන වශයෙන් හතරක් තියෙනවා. ඒ ප්‍රධාන වශයෙන් හතරයි ඒ විදිහට බෙදලා ගියාම අපායවල 136ක් විදිහට බෙදෙනවා. මෙන්න මේ අපායවල 136න් බුදුරජාණන් වහන්සේ දේවදූත කියන සූත්‍ර දේශනාවේදී සඳහන් කරනවා අපි මේ දීර්ඝ සසරේ අපි ගමන් කරනකොට ඒකේ තිබෙනා වූ වද වේදනාවන් දුක්ඛම් කටළු අපිට විඳින්නට සිදු වෙනවා. එනවා මේ පුතේ මේ දේවදූත සූත්‍ර දේශනාවේදී අපිට සඳහන් කරනවා මේ සතර අපාය පිළිබඳ. මේ සතර අපාය පිළිබඳව අනන්ත අප්‍රමාණ දුක් විපාක විඳින්මින් කටයුතු කරන අපිට ලෝකවල දකින්න හම්බ වෙනවා. බලන්න තිරිසන් ලෝකේ ගත්තොත් එහෙම කොයිතරම් දුක් විපාක විඳිනේ කරනවාද? තිරිසන් ලෝකේ සතුන්ට හරියට ආහාර ලබා ගන්නට හැකියාවක් නැහැ. දැන් බලන්න අපිට එදිනෙදා ජීවිතයේ දකින්න හම්බ වෙනවනේ. තිරිසන් සත්තු ඉන්නවා. මේ තිරිසන් සතුන් එදිනෙදා ජීවිතය ගත කරනකොට ඔවුන්ට කුසට ආහාර ටිකක් හරියට ලැබෙන්නේ නැහැ. ඔවුන්ට නාන්න හරියට ලැබෙන්නේ නැහැ. ඔවුන්ට සැප පහසු විදියට ජීවිත කාලය ගත කරන්න හම්බ වෙන්නේ නැහැ. ඇයි මෙහෙම වෙන්න හේතුව? තමන්ගේ පෙර සංසාරෙදී කළා වූ අකුසල කර්මවල විපාකයක් විදියට තමයි තමන්ට ලැබෙන්නේ. ඉතින් ඒ නිසා තමන්ගේ ජීවිතය ගත කරනකොට තමන් නිරන්තරයෙන් පින්දහම් කරනවා. දැන් මේ වෙසක් කාලේ නෙලබෙන්නේ. මේ වෙසක් කාලය තුලදී ඔබේ ජීවිතය සාර්ථක කරගන්නට පින් පුරවා ගන්නට ඔබට පුළුවන්කම තියෙනවා. අපි බුදුහාමුදුරුවෝ සරණ යන්න ඕනේ. නැත්නම් අපිට අවසාන මොහොතේදී අපිට සිහිපත් වෙන්නේ කවුද? නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වර. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වර. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වර. මට වෙන කාගේවත් සරණක් නැහැ. මට තියෙන්නේ බුදුහාමුදුරන්ගේ සරණයි. මට වෙන කාගේවත් සරණක් නැහැ. මට තියෙන්නේ ධර්ම රත්නයේ සරණයි. මට වෙන කාගේවත් සරණක් නැහැ. මට තියෙන්නේ මහා සංඝයාගේ සරණයි කියලා අපිට අවසාන මොහොතේදී සිහිපත් වෙනවා. ඒ අවසාන සිතුවිල්ල අපිට සිහිපත් වෙනකොට අපිට කාලයක් නැහැ. හරියට අපි උපමා වලින් සඳහන් කරොත් පින්වත් දුවේ පුතේ, අපි මේ සමාජයේ ජීවත් වෙනකොට හොඳ නරක කියන දෙකම අපි බෙදා හදාගෙන අපි කටයුතු කරන්නට. හොඳ කියන්නේ මොනවද? නරක කියන්නේ මොනවද? කියන කාරණා තමයි මේ. පින්වත් දුවේ පුතේ, බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවකදී උන්වහන්සේ සඳහන් කරන කාරණාවක් මේ උපමාවකින් පෙන්වන්න කරන අපිට හොඳ නරක කියන දේ කොහොමද තෝරගන්නේ කියලා. පින්වත් දුවේ පුතේ, එක්තරා මිනිසෙක් ඉන්නවා. මේ මිනිසයා පැන් කෙන්ඩියකුත් අතින් අරගෙන ගමන් කරනවා. මේ ගමන් කරන්නේ මහා කැලෑවක, ඝන කැලෑවක. මේ ඝන කැලෑවේ ගමන් කරනකොට මේ පැන් කෙන්ඩියේ වතුර ටිකෙන් ටික ඉවර වෙලා යන පිපාසයත් එක්ක මේ පැන් කෙන්ඩියේ වතුර ටික ඉවර වෙලා යනවා. ඉවර වුණාට පස්සෙ මේ මිනිස්සයා කරන එකම කාරණාව තමයි
දිව ගිලෙන්නට තරමට එනවා පිපාසයක්. ඒ පිපාසයත් එක්ක පින්වත් දුවේ පුතේ ඉදිරියට ටිකක් දුරක් ගමන් කරනකොට දකිනවා විලක් තියෙනවා. මේ විලේ රොඩු තියෙනවා. ඒ වගේම මේ විලේ දියසෙලල් තියෙනවා. පිරිසුදු වතුරක් තියෙනවා. ඉතින් මේ කෙනා එකපාරට ගිහිල්ලා මේකෙන් වතුර බොන්නේ නැහනේ. ඉතින් ඒ නිසා ඒ කෙනා මොකද කරන්නේ පින්වත් දුවේ පුතේ? ඒ රොඩු බොරු ඔක්කොම අයින් කරලා තමයි අර වතුර ටික බොන්නේ. නැත්තම් අනුභව කරන්නේ. ඉතින් ඒ වගේ අපිත් අපේ ජීවිතයේදී වැරදි කියන දේවල් හදාගන්නට අඩුපාඩුකම් හදාගන්න ඕනේ. සමාජයේ ජීවත් වෙනකොට යහපත්ව අපි ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපේ ජීවිතය සාර්ථක කරගන්නට පුළුවන්කම තිබෙන්නේ. ඉතින් ඒ නිසා මේ පින්වත් දුව පුතාලට වාසනාවන්ත ජීවිතයක් ගත කරන්න මේ දහම් අවවාද ඔබට බෙහෙවින් උපකාරී වෙනවා. ඒ නිසා පින්වත් දුවේත්තේ ඔබට ලස්සන රූප සම්පත්තියක් ලැබිලා තියෙනවා. ලස්සන කටහඬක් ලැබිලා තියෙනවා. ඔබට මේ හැම දෙයක්ම ලැබිලා තියෙන්නේ ඔබ කරා වූ පෙර සංසාරයෙන් තුලදී කරා වූ පුණ්‍ය කර්මවල ආනිසංසයක් විදිහට. ඉතින් ඒ නිසා මේ වෙසක් කාලය තුලදී බුදුරජාණන් වහන්සේ සරණ යමින් නිරන්තරයෙන් පින් දහම් කරගන්න. ධර්ම රත්නය, සංඝ රත්නය කියන මේ තුරුණුවන්ට ගරු කරමින් කටයුතු කරන්න. ඒ කටයුතු කිරීමෙන් ඔබේ ජීවිතය වාසනාවන්ත කරගන්නට මේ උතුම් වූ දහම් අවවාදය හේතු වාසනා වේවා කියලා මම ඔබට ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අද සිංහල ලංකාවේ අඩවිය සදහම් සිසල ඔස්සේ ඔබට මේ ගැන හැර දැක්වුවා වූ මේ සදහම් ධර්ම දේශනාවේ ආනිසංසයන් ඔබ හැමදෙනාට අනුමෝදන් වේවා. ඔබ හැමදෙනාගේම වාසනාවන්ත ජීවිතයක් ගත කරන්නට තබන පියවරක් පාසා ඔබේ වාසනාවන්ත භාවය වැඩි කරගන්නට මේ උතුම් වූ දහම් අවවාදය ඔබට මහඟු උපකාරයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි.